ඇවිල්ලා 9 වෙලාව ඉතින් වීඩියෝ එක පරක්කු වුණා. ඉතින් මේකට ප්‍රධාන හේතුව මේ දවස් ටිකේ පොඩි ඩිසයින් වගේක් යනවා. ඉතින් ඒවයි වැඩ වගේකුත් තියෙනවා. මොකද මේ අපි කැප් ෆැක්ටරි අර මැෂින් ටික විකුණනත් එක්ක අපි ටී-ෂර්ට් මහන එක වැඩේ පටන් ගන්නවා. ඉතින් ඒකෙත් අප්ඩේට් දෙන්නම්. ඉතින් ඒක අපි අප්ඩේට් කරා. ඉතින් ඒ අයිත් එක්ක ගොඩක් දේවල් අප්ඩේට් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒවා ඊළඟ වීඩියෝස් වලින් ගේන්නම්. අද කතාව ඇවිල්ලා ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන එක සම්බන්ධව. ඉතින් මේක ඇවිල්ලා ප්‍රොෆෙෂනල් විදිහේ වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් ඒක මුලින්ම කියන්න ඕන. මේක මම කියන ඒවා ඔයාට රෙකමන්ඩ් කරනව නෙවෙයි මේව කරන්න. මේ ඇවිල්ලා ෆයිනෑන්ස් ඇඩ්වයිස් නෙවෙයි. හරිද? මොකද මම වෘත්තිමය ෆයිනෑන්ස් ඇඩ්වයිසර් කෙනෙක් නෙවෙයි. එහෙම වෙන්න තියා මම මේ වෙලාවේ ඇවිල්ලා ලෝන් වලට ඉර වෙලා ඉතින් ඔයාලා දන්නද බිස්නස් ඉර වෙලා එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේව කවුරුවත් පර්සනල් ඇඩ්වයිස් විදියට ගන්න එපා. ඒ වගේම මේ රෙකමන්ඩ් කරනවත් නෙවෙයි මම මේව ප්‍රොමෝට් කරනවත් නෙවෙයි. ඉතිනලා මම මේව පාවිච්චි කරනවා මේව කරනවා. ඉතින් ඒවා මාත් ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න ෆස්ට් ටයිම්. ඉතින් අපි බලමු. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ඔයාත් මේක බලලා ඔයාගේ සන්තකෙම ඉතුරු කරන් තියෙනවා නම් මොකක් හරි වැඩක් කරන්න. ඔයාත් කිසිම ඉන්කම් එකක් ජෙනරේට් කරන්නේ නැහැ. කොහොම හරි ගෙදරින් හම්බෙච්ච හරි ඔහොම එකතු කරගත්ත පොඩි ගාණක් නම් තියෙන්නේ. ඔයා මේක ඉන්වෙස්ට් කරන්න එපා. ඔයා බලන්න මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මොන හරි ස්කිල් එකක් හදාගෙන ඒකෙන් ඉන්කම් එකක් ජෙනරේට් කරන්න. ඉතින් ඒකෙන් දිගටම ඉන්කම් එක ජෙනරේට් කරගන්න අතරතුර ෆන්ඩ් එකක් හදාගෙන ඒ ෆන්ඩ් එකෙන් ඔයා ස්ටොක් මාකට්, ක්‍රිප්ටෝ, රියල් ඉස්ටේට් අන්න ඒ වගේ දෙයක් ඕකේ නැතුව ආප් මේ සන්තකයෙන් පොඩි ගාණක් හදාගෙන තියෙනවා. ඔයාට කිසිම ඉන්කම් එකක් වෙන මාර්ගයකින් එන්නේ නැත්නම් මේක ඇවිල්ලා ෆුල් ටයිම් ට්‍රේඩ් කරන්න පටන්ගෙන එහෙම කරන්න එපා. මම මේක කරන්නේ ලෝන් ටයිම් හෝල්ඩ් කරන එකක්. ඉතින් මේකෙදී මම ඉස්සෙල්ලා අපි තෝරගන්න ඕන බ්‍රෝකර් කෙනෙක්. ඉතින් අපිට කොලම්බෝ ස්ටොක් මාකට් එකේ කෙලින්ම ඩිරෙක්ට් අපිට ස්ටොක් ගන්න බෑ. අපිට බ්‍රෝකර් කම්පැනි එකක් ඕන වෙනවා මේ වැඩේ කරගන්න. ඉතින් ඔයාගේ නගරය අනුව සමහර විට ඔයාලගේ නගරෙම බ්‍රාන්ච් තියෙන්න පුළුවන් මේ ස්ටොක් මාකට් බ්‍රෝකර්ස් ලගේ. ඉතින් මේක ඔයාට බලා ගන්න පුළුවන් කොලම්බෝ ස්ටොක් මාකට් එයාලගේ වෙබ්සයිට් එකට ගියාම ඒ වෙබ්සයිට් එකේ තියෙනවා බ්‍රෝකර් කම්පැනිස් වල ලිස්ට් එකක්. ඉතින් එතනින් ඔයාට පුළුවන් ඒක ගන්න. ඉතින් ඊට පස්සේ ඔයා බලන්න ඕන ඒ කම්පැනි එකේ ගැන විස්තර. ඉතින් ඒ කම්පැනි එක කොච්චර කාලයක් මේ මාකට් එකේ ඉඳලා තියෙනවද, ඒ වගේම ඒ කම්පැනි එකේ දැනට ඉන්න පාරිභෝගිකයන්ට මොන වගේ සර්විස් එකක්ද යාලා දෙන්නේ. ඉතින් එන්නේ මේ වගේ දේවල් ටිකක් බලන්න ඕන. ඒ වගේම ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම තියෙද. ඉතින් ඒ වගේම සමහර අයගේ ඔන්ලයින් ට්‍රේඩින් පහසුකමේදී ලිමිටේෂන් තියෙනවා. ඒ කියන්නේ අවම ලක්ෂ 3යි ලක්ෂ 5යි අන්න ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් විතරයි ඔයාට ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම දෙන්නේ. ඉතින් අන්න ඒවා මේන්ම බලන්න ඕන. ඒ වගේම අපි මෙතෙන්දී ට්‍රේඩ් කරනවා. ඒ කියන්නේ සරලව ස්ටොක් බයි කරනවා, සෙල් කරනවා. හරිද? මම මේවා ප්‍රොෆෙෂනල් මේවා විස්තර කිරීමක් නෙවෙයි කරන්නේ. මම ඔයාලට පෙන්වන්නම්. මේ තියෙනවා සයන්ස් විත් රුචිර කියලා. ඉතින් මේක ඔයාලට මෙතන තියෙන වීඩියෝ 5ක්. ඉතින් මේ වීඩියෝස් 5 බැලුවොත් ඔයාලට හොඳ අයිඩියාවක් ගන්න පුළුවන්. මෙයා ප්‍රොෆෙෂනල් විදියට මේක විස්තර කරනවා. ඒ වගේම YouTube එකේ සර්ච් කරන්න ස්ටොක් මාකට් සිංහල ඒ වගේ සර්ච් කරලා තව කට්ටියගේ වීඩියෝස් තියෙනවා. ඒ වගේ වීඩියෝ සීරීස් එකක් බලන්න. ඉතින් ඒ වීඩියෝ සීරීස් එක බලලා මේක ඇවිල්ලා ඔයා ෆුල් ටයිම් කරනවා නම් කියන්නේ ෆුල් ටයිම් කියන්නේ ෆුල් ටයිම් හරි පාර්ට් ටයිම් හරි ඔයා මේක නිකන් නෙක්ස් ලෙවල් කරනවා නම් ඔයාට මේකේ ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. හරිද? මම මේ වීඩියෝ එක කියන විදිහට කරන විදිහට ඒක සරල කියන්නේ මෙහෙම නිකන් දාලා මෙහෙම හොයන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරිද? ඒ වගේම මහා ලොකු දෙයක්ුත් නෙවෙයි. හරිද? ඉතින් ඒක නිසා ඔයා ඇවිල්ලා මේක ගැන හොඳට ඉගෙනගෙන ඔයාගේ සල්ලි ඉන්වෙස්ට් කරන්න. හරිද? ඉතින් මම මෙතෙන්දි කරන්නේ මම බ්‍රෝකර් කෙනෙක්ව තෝරගත්තා. මම ඔයාලට එකක් පෙන්නන්නම්.
මන් තෝරගත්තේ මෙන්න මේ කැල් ඔන්ලයින් කියන බ්‍රෝකර්ව. ඉතින් මේ බ්‍රෝකර් මම මෙයාගේ ඇප්ලිකේෂන් එක දාගෙන එතෙන්දී අපෙන් ඉල්ලනවා ඩෙන්ටිටි කාඩ් නම්බර් එක, ඊට පස්සේ ෆෝන් නම්බර් එක, ඒ වගේ ඩීටේල්ස් ටිකක් ඉල්ලනවා. ඊට පස්සේ ඩීටේල්ස් දීලා අපි යාළගේ ඇප් එකේ රෙජිස්ටර් වුණාට පස්සේ එයාලා අපේ ගෙදරට ෆෝම් සෙට් එකක් එවනවා. ඉතින් මට තාම හම්බුන්නේ නැහැ. ඒ ෆෝම් සෙට් එක ෆිල් කරලා අපි යවුවට පස්සේ CDS මට මතක නෑ හරියටම නම, මම මේ ඩිස්ප්ලේ එකේ දාන්න. එන්නේ ඒ කියන්නේ කොලම්බෝ ස්ටොක් මාකට් එකේ අපේම නිකන් බැංක් එකේ account එකක් හදනවා වගේ ඒකේ account එකක් අපිට හදනවා. ඒ බ්‍රෝකර්ලා ගෙන් අපි රෙජිස්ටර් වුණ විදිහට ඒ කොලම්බෝ ස්ටොක් මාකට් එකේ. ඉතින් අන්න එහෙම account එකක් හදනවා. ඒ account එක හදලා එයාලා අපිට ඊට පස්සේ user name එකයි password එකකුයි දෙනවා. තවත් ඇප්ලිකේෂන් එක. ඉතින් ඒ ඇප්ලිකේෂන් එක මවට පෙන්වන්න. ඉතින් මෙන්න මේ A-Trader කියන ඇප් එකේ තමා එයාලා අපිට යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකකුයි දෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට දුන්නම A-Trader කියන ඇප් එක හරහා තමා අපිට ස්ටොක් බයි කරන්න සෙල් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තව මම හිතන්නේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඉතින් මේ දෙක තමා මේන්ම යූස් කරන්නේ මම බලපු වීඩියෝස් වල තිබ්බ විදියට. ඉතින් මේ A-Trader සහ ඒ අනිත් මේ ඇප්ලිකේෂන් එක. ඉතින් මේ ඔයා බලද්දි ඒ ඇප්ලිකේෂන් දෙකේ හොඳ එකක් බලලා ඒ ඇප්ලිකේෂන් දෙක සපෝට් කරන බ්‍රෝකර් කම්පැනියක් හොයාගන්න. ඉතින් ඒ වගේම මේ බ්‍රෝකර් කම්පැනිය විසින් අපි මේ A-Trader කියන ඇප්ලිකේෂන් එක යූස් කරලා අපි හිතමු රුපියල් 10,000ක 20,000ක මොන හරි ස්ටොක් බයි කරා සෙල් කරා කියලා. එතකොට ඒ හැම අවස්ථාවකම මෙන්න මේ බ්‍රෝකර් කම්පැනි එක විසින් කමිෂන් එකක් ගන්නවා. ඒ කියන්නේ අපි බයි කරත් සෙල් කරත් ඒ කමිෂන් එක යාලා ගන්නවා. ඉතින් අන්න ඒකත් හොඳව මතක තියාගන්න. මට මතක හැටියට මේ කැල් ඔන්ලයින් කියන එක 1.1.2 ගානක තමයි කමිෂන් එකක් ගන්න. හරිද? ඉතින් ඔයා ඒකත් අනිවාර්යෙන් ඒ බ්‍රෝකර් කම්පැනි එකෙන් අහලා දැනගෙන රෙජිස්ටර් වෙන්න එයාලගේ ෆී එක ගැනත්. ඉතින් එහෙම රෙජිස්ටර් වුණාට පස්සේ ඉතින් මේ මං කිව්ව පළියට මේ කම්පැනිස්ම යූස් කරන්න එපා. මොකද මීට වඩා හොඳ ඒවා තියෙනවා. ඔයාගේ බජට් එක අනුව ඉන්වෙස්ට් කරන එක අනුව ඔයා හොඳට පොඩ්ඩක් හොයලා තව අයගෙන් අහලා තමා මේකේ වැඩේට බහිනවා නම් කරන්න ඕන. හරිද? ඉතින් එහෙම කරාට පස්සේ ඔයාට ඒ ෆෝම් සෙට් එක එනවා. ඊට පස්සේ තව ඔයා මේ වගේ රිසර්ච් කරලා හොඳ වීඩියෝස් ටිකක් බලලා ඔයා කම්පැනි එක ෂෙයාර්ස් ගන්න ඕනේ. ඉතින් මම මෙතෙන්දි ගන්නේ මේ වැවිල්ලා ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් නෙවෙයි. හරිද? මේක මගේ පුරෝකථනයක් විතරයි. හරිද? ඉතින් ඒක නිසා කිසිසේත්ම මං කිව්ව පළියට මේකේ සල්ලි දාලා පස්සේ සල්ලි නැති කරගෙන කෑ ගහන්න එපා. හරිද? ඒක නිසා මේවා ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් නෙවෙයි. මොකද ඔයාලගේ සල්ලි අමාරුවෙන් හම්බ කරන්නේ. ඒ සල්ලි වල වගකීම ඔයාට තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ සල්ලි වල ඒක දෙයකට රිස්ක් කරද්දී අනිවාර්යෙන් හොඳට හිතලා බලලා රිස්ක් කරන්න. හරිද? ඉතින් මගේ දැන් මම අර කැප් ෆැක්ටරි මැෂින් ටිකක් විකුණනවා. ඒකෙන් ලක්ෂ කීපයක් එනවා. ඒ ලක්ෂ කීපයක් තමයි මම හිත හදාගෙන මම එක කම්පැනි එක විතරයි ෂෙයාර්ස් ගන්න. ඉතින් මේ පික්මි කියන කම්පැනි එකේ ෂෙයාර්ස් තමයි මම ගන්න. ඒක ලෝන් ටයිම් හෝල්ඩ් කරන්න හිතාගෙන තමයි මම බයි කරන්න හිතන්නේ. ඒ වගේම අර කොවිඩ් වගේ තව මොකක්ද ඒකේ වෛරස් ප්‍රභාවිතයක්ද කොහෙද මොකද්ද යන කතාවක් තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් අප්ඩේට් වෙලා එහෙම එක ටිකක් ලොකුවට යනවා නම් මම බයි කරන්න හිතපු ගාණෙන් 50ක විතර බයි කළා මාකට් එක ඩ්‍රොප් වුණොත් ආයි ඩිප් බයි කරන්න හිතාගෙන තමයි බයි කරන්නේ. එහෙම නැති වුණොත් මම මේ බජට් එකම සම්පූර්ණයෙන් දාලා එකපාර බයි කරනවා. හරිද? ඉතින් මේ වැවිලි ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් නෙවෙයි ආයිත් කියනවා. ඉතින් දැන් මම මේකේ ස්ටොක් බයි කරන එකටත් යම් කිසි හේතුවක් තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා පික්මි ඇප් එක දැනට තියෙන්නේ කොලම්බෝ වල තමයි මාර විදියට මේක ජනප්‍රිය මේක යූස් කරන්නේ. ඉතින් එතකොට දැනට මේක මාතර ගාල්ල පැතිවලට දැන් කියන්නේ පොපියුලර් කියන්නේ ජනප්‍රිය වෙමින් පවතිනවා. තාම මාතරට මේ ළඟදී තමයි
මේක දීලා තියෙන්නේ. හරිද? ඉතින් එතකොට මම මේක පර්සනලි යූස් කරලා තියෙනවා. එතකොට මට මං දාපු පික්මි වල ගොඩක් දුරට මට එකම ඩ්‍රයිවර් තමයි සමහරලාට සෙට් වෙලා තියෙන්නේ. කියන්නේ අතේ ඇඟිලි ගන්නට වගේ තමයි දැනට ඩ්‍රයිවර්ස්ලත් ඉන්නේ. හරිද? රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඉතින් මේ මාතර ගාල්ල ඒ පැතිවල තියෙන මාෆියා එක ඔය 6 යද්දි ඔයා හිතන්නවා මාතර බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා බෝධිය ළඟට ගියත් සමහර අය 150ක් ගන්නවා, සමහර අය 300ක් ගන්නවා. මූණ බලලා තමයි ගාන ගන්නෙ. ඉතින් ඔයා සපත්තු දාන් ගිහිල්ලා පොඩ්ඩක් පොෂ් විදියට ගියොත් 300ක් ගන්නවා. සෙරෙප්පු දෙකක් වගේ දාලා පොඩ්ඩක් ඉරිච්ච කලිසමක් හරි එහෙම ඇඳන් ගියොත් ඔයගෙන් 150යි ගන්න. අන්න එහෙම මාෆියා එකක් තියෙනවා. ඉතින් මම මේ කවුරුවත් අපහාස කරන්නේ නෙවෙයි, එක්සැම්පල් එකක් දුන්නේ. හරිද? ඉතින් අන්න ඒ වගේ මාෆියා එකක් තියෙන්නේ. ඉතින් ගොඩක්ම 6 දුවන අයගේ. හරිද? සේරගෙම නෙවෙයි. ඔන්න කිව්වා. ගොඩක් අයගේ බහුතරයක් මට නම් පෞද්ගලික වෙලක් තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් අන්න ඒකත් එක්ක මේක ගැන මේ මාතර පැතිවල දැන් අපි උදාහරණයකට ගත්තොත් කොළඹ 20ක් ගත්තොත් මේ පාර යන හම්බෙන් 20ක් ගත්තොත් ඒ 20කින් මම හිතන තරමට මම ඔය බිස්නස් වැඩවලට ඇවිදලා තියෙනවා. එතකොට මම දැකලත් තියෙනවා 20ක් ගත්තොත් සාමාන්‍යයෙන් 10ක්වත් අඩුම මේ පික්මි Uber කියන ඇප් යූස් කරනවා. ඉතින් මෙතන පික්මි තමයි මෙන්න ටාගට් කරන්නේ. ඉතින් අපි මේ මාතර ගාල්ල පැත්ති ගත්තොත් මෙතන ඇවිල්ලා 100ක් 1000කින් ගත්තත් මාරම අඩු ප්‍රමාණයක් තමයි මේක යූස් කරන්නේ. හරිද? ඉතින් හැබැයි මම ආව හයිවේ බස් එකේ ඇවිල්ලා රෑ. ඉතින් එතකොට අපේ වාරේ බස් නැහැ. ඉතින් මම පික්මි එකක් දැම්මා බයික් එකක්. මට ගියේ රුපියල් 600ක් විතරයි අපේ ගෙදරටම එන්න. ඉතින් රුපියල් 600ක් ගියේ මම මෙහෙන් වීල් එකක් දැන් අපි වෙනද කරන්නේ ගමේ කෙනෙක්ට කෝල් කරලා වීල් එකක් ඒකට මෙන්න මෙහෙම ඉන්නවා මේ එකන් එන්න කියලා කියනවා. එයා ගන්න 1500 2000 කන්නේ වගේ ගාණක් ගන්න. ඉතින් රුපියල් 600 මට ගියේ බයික් එකක් දාලා ගෙදර ළඟටම එන්න. ඉතින් කොච්චර රීසනබල්ද කියලා බැලුවොත් මේක ජනප්‍රිය වෙන්නේ. ඒ කියන්නේ මෙයාලගේ ඇප්ලිකේෂන් එකත් මාරම යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට හදලා තියෙනවා. ඉතින් මේක මාර හොඳයි කියලා මට හිතෙනවා. සහ කොළඹ ජනගහනය ගත්තම ලක්ෂ 7ක් ලක්ෂ 8ක් වගේ ඔය වගේ ගාණක් ඉන්නවා. ඉතින් ඒ පොපියුලේෂන් එකයි කැන්ඩි වලත් මම දැක්ක මට ලොකුම අයිඩියා නැහැ කැන්ඩි ගැන. ඒ කියන්නේ මේ කොළඹ වගේම මේ ගොඩක් ජනප්‍රියද කියලා. හැබැයි එහෙත් මම හිතන්නේ සාමාන්‍ය දුරට තමයි තාම ජනප්‍රිය. එතකොට අපි කැන්ඩි ගත්තොත් 1 මිලියන් විතර ඉන්නවා. ඊට වඩා ඉන්නවා ජනගහනය. එතකොට ගාල්ලේ ඇවිල්ලා 1 මිලියන් ප්ලස් ඉන්නවා ජනගහනය. හැබැයි අර ස්මාර්ට්ෆෝන් යූස් කරන ප්‍රමාණය අඩුයි. ඒක්තර සමස්තයක් ගත්තොත් ලොකු ජනගහනයක් ඉන්නවා. මාතරත් ඉන්නවා. එතකොට මේ ගාල්ල මාතර විතරක් ගත්තොත් කොළඹට සමාන ජනගහනයක් ඉන්නවා. එතකොට පික්මි ප්‍රයිස් එක මට මගේ අයිඩියා එක 120ත් 150ත් අතර රේන්ජ් එකකට මේක ප්‍රයිස් එක වැඩි වෙන්න පුළුවන්. ඔන්ලි මගේ අයිඩියා එක විතරයි. හරිද? ඉතින් එහෙම අයිඩියා එකකින් තමයි මම ලෝන් ටයිම් හෝල්ඩ් කරන්න හිතාගෙන ඒ රේන්ජ් එකට ප්‍රයිස් එක ප්‍රිඩික්ට් කරලා තමයි මම මේක ඉන්වෙස්ට් කරන්නේ. මං කිව්ව පළියට අර මං කලින් කිව්ව විදියට තමන්ගේ ළඟ තියෙන මෙච්චරයි නම් සල්ලි මේකත් මේ ණයට ඉල්ල ගත්තා මේ වගේ මුදලක් මේකේ දාලා මෝඩෙක් වගේ නැති කරගන්න යන්න එපා. හරිද? ඉතින් තමන්ට දරා ගන්න පුළුවන් මුදලක් තමන් ජොබ් එකක් කරනවා නම් තමන් හිතන්ම හිටියනම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. අන්න ඒකෙන් කොටසක් තමන් ඕකේ නම් කියන්නේ මේ වීඩියෝ එක බලන්නේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන එක ගැන අයිඩියාවක් ගන්න. එහෙමනම් ඔයා හොඳට හිතලා ඔයා මේ වගේ මොකක් හරි කම්පැනියක් ගැන ඇනලයිස් කරලා යාළගේ තව තියෙන ෆයිනෑන්ෂල් රිපෝර්ට් බලන්න. ඒ වගේ ගොඩක් දේවල් ඇනලයිස් කරලා ඔයා ඉන්වෙස්ට් කරන්න. ඉතින් මං කිව්ව පළියට මේ පික්මි වලම ෂෙයාර්ස් කරගෙන මෝඩෙක් වගේ නැති කරගන්න එපා. ඉතින් මේ ස්ටොක් මාකට් එකේ තව තියෙනවා අපිට ලාභාංශ ගෙවන විදිය. ඉතින් ඒව ගැනත්
අපි ඉස්සරහට කතා කරමු අප්ඩේට් වල. එහෙනම් අද වීඩියෝ එකේ ඕක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම මේකේ ඇවිල්ලා ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයි. මට වඩා හොඳට මේවා ගැන එක්ස්ප්ලেইন කරන වීඩියෝස් YouTube එකේ තියෙනවා. ඉතින් ඒව සර්ච් කරලා ඔයා හොඳට රිසර්ච් කරලා මේකේ ඉන්වෙස්ට් කරනවා නම් ඉන්වෙස්ට් කරන්න. ඉතින් එහෙනම් අපි මේ වගේ තව වීඩියෝ එකකින් සෙට් වෙමු.